ආපු ගෙදර ලස්සන තියෙනවා. ඊට එහා පැත්ත ලස්සන දොළ පාර. හරි guys. අපි යන් අද දොළ පාර බලන්න. යන්කෝ. අනිවාර්යෙන්ම ඔයාලා මාව subscribe කරන්න. එහෙම වුණොත් මම දැන් මගේ subscribersලා 29යි නේ. අනිවාර්යෙන්ම 50 වුණ ගමන් මම ඔයාලට එක දිගට vlogs කියනවා. ඔයාලට enjoy කරන්න පුළුවන් vlogs කියනවා. හරි අපි දැන් තැනට කිට්ටුයි. අපි බලමුකෝ අපේ ලස්සන දොළ පාර. මේ තියෙන අයියෝ නෑ මේ දොළ පාර නෙමෙයි. ඔන්න බලන්නකෝ අපේ දොළ පාර. කොහොමද ලස්සන. මෙතන ඕන කෙනෙක්ට නාන්නත් පුළුවන්. හොඳ කිසියෙන් බය වෙන්න දෙයක් නෑ. ඕන කෙනෙක් ආවම නාන්න පුළුවන්. මේක තියන්නේ ඇත්තට මට හරියටම ලොකේෂන් එක කියන්න තේරෙන්නේ නැහැ. මේක තියෙන්නේ තවලම කියන ප්‍රදේශයේ දාම්බැල්ල පාරේ කන්දේ මේ උඩ තියෙන්නේ. ඔයාලට හිතා ගන්න පුළුවන් කන්දක් උඩ මෙච්චර ලස්සන දොළ පාරක්. කොහමද? මෙතන ඕනම කෙනෙක්ට නාන්න පුංචි කෙනෙක්ට උනත් නාන්න හැකියි. හරි අපි බලමු නාන තැනට යන්න තියෙන පාර. අපි ආවේ දැන් අර පැත්තේ ඉඳලානේ. මෙන්න මෙතන ඉන්නවා චූටි පාරක් මෙතන තියෙනවා. අපි යන්කෝ මේ චූටි පාරේ. මේ කූඩැල්ල නම් ඉන්නවා. ඉතින් මම නම් දාන් ආවේ hiking shoes දෙකක්. ඉතින් බය වෙන්න දෙයක් නැහැ මට නම්. හරි අපි යන්කෝ දොළ පාරට. මෙතනින් සාමාන්‍යයෙන් කූඩැල්ල නම් චුට්ටක් ඉන්නවා. බය වෙන්න දෙයක් නැහැ. හරි අහිංසක සත්තු. හරි යන්නවා කොහමද ලස්සන. මෙතන ඇත්තටම ගැඹුරුත් නෑ. ඔයාලා බලන ඇති මගේ කැමරා ක්ලිප්ස් quality නැතුවක් ගන්න. මම මේක කරන්නේ 14 Pro එකකින්. මට එච්චර කැමරාස් එහෙම කිත් නැහැ. මම තාම කරන්නේ ෆෝන් එකකින්. ඒකෙන් දැන් කැමරා quality එකක් ගන්න නැහැ ක්ලිප්ස්. අනේ ඇත්තටම මට ඒකට සමා වෙන්න ඕන. හරි ඔය තියෙන දොළ පාර අපිට මෙතනින් බහලා ගිහිල්ලා හොඳට නාන්න. ඊයේනම් මම මෙතන නෑව ඒක නම් වීඩියෝ ක්ලිප්ස් නැහැ ඇත්තටම. මේකේ ලස්සන චූටි මාළු එහෙම ඉන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. මේ මාළුන්ට කියන නමක් තියෙනවා මට ඒක හරියට මතක නැහැ. උන්නම් හරිම ලස්සන ඇත්තට. මේකේ තව ගෝල්ඩ් ෆිෂ්ලා වගේ තියෙනවා. හැබැයි මෙතෙන්ට නානෙන කවුරුවත් මාළුන්ට නම් කිසිම හානියක් කරන්න එපා. ඇත්තට මම ඔයාලගෙන් ඒක ඉල්ලනවා. කිසිම හානියක් මාළුන්ට නම් කරන්න එපා. හරි අපි බලමු මේකේ ලස්සන වීඩියෝ ක්ලිප් එකක්.